හෙලෝ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම ඔයාලට ගොඩාක් වටින වීඩියෝ එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය රික්වෙස්ට් කරපු සහ ජුවලරිස් හදන්න පටන් ගන්න ගොඩ දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. අතරම ඔයාලට වටින නිසා තමයි මගේ වෙලාව ගොඩක් අරගෙන මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඒකින්ද මුලින් ඉඳන් අගටම බලන්න ඔයා ජුවලරිස් හදන්න පටන් ගන්න ඉන්න කෙනෙක් හරි ළඟදි පටන් ගත්ත කෙනෙක් හරි බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජුවලරිස් හදන්න අවශ්‍ය වෙන මූලික අමුද්‍රව්‍ය ගැන. ඉතින් ජුවලරිස් හදන්න අපිට මුලින්ම ටූල්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ මුලින්ම ඔයාලට පෙන්නන්නේ කටර් එක. ඉතින් මේ කටර් එක පාවිච්චි කරලා තමයි අපි අපේ chains, wires ඒ වගේම අපි පාවිච්චි කරන පින් වර්ග ඒ හැම දෙයක්ම කට් කරගන්නේ. ඉතින් ගොඩක් අය අහනවා ජුවලරිස් හදද්දී ටූල්ස් අත්‍යවශ්‍යමද කියලා. සාමාන්‍යයෙන් අපි ඉලාස්ටික් බ්‍රේස්ලට් එකක් වගේ හදනවා නම් ඒකට අපිට ටූල්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒකට අපි චාම් එකක් වගේ හැං කරනවා නම් ඒ වගේ දේවල් වලදී අපිට ටූල්ස් අවශ්‍ය වෙනවා. එතකොට අපි නෙක්ලස් හදද්දී, ඉයරින්ග්ස් හදද්දී අනිවාර්යයෙන්ම මේ ටූල්ස් අපිට අවශ්‍ය වෙනවා. එක එක තැන්වලදී අපිට මේ එක එක ටූල්ස් තමයි භාවිතා වෙන්නේ. ඉතින් මේ ටූල්ස් තුනම පාවිච්චි වෙන තැනුත් තියෙනවා. ඉතින් ඒකින්ද අපිට අනිවාර්යයෙන්ම මේ ටූල්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන්නේ චේන් පිලර් එක. මම පෙන්නන්නම් මේකෙන් අපි කොහොමද ජුවලරිස් හදද්දි මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඒකේ පෙනුම තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න. දැන් අපි නෙක්ලස් එකක් වගේ හදාගද්දී අපිට මේකට එන් කැප් එකක් සෙට් කරගන්න ඕනනේ. අන්න ඉතින් ඒ වගේ දේවල් කරගන්න තමයි මේ චේන් පිලර් එක අපි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම තව පොඩි ටිප් එකක් කියන්නම්. මේක සාමාන්‍යයෙන් බෑග්ස් හදන අය ඉන්නවනේ. බෑග්ස් හදන අය ඒගොල්ලන්ගේ බෑග් එකේ හැන්ඩල් එකේ චේන් එක ඈඩ් කරගන්න ඒ වගේ දේවල් වලටත් මේ චේන් පිලර් එක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ තියෙන එන් කැප් එක මම ඒක ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මම දැනට ටූල්ස් ගැන කියන හින්දා ටූල් එක පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ වගේ එන් කැප් එකක් මගේ ගියර් වයරයකට දාගෙන ඒකට අපිට මෙන්න මේ ක්‍රීම් බීඩ් එක අවශ්‍ය වෙනවා. ගොඩක් අය පටල ගන්න දෙයක් තමයි මේ ක්‍රීම් බීඩ් එකයි ෂුගර් බීඩ් එකයි. ක්‍රීම් බීඩ් එක කියන්නේ මේ ජුවලරිස් හදද්දී අපි පාවිච්චි කරගන්න ෆයින් ඩින් එකක්. ඉතින් කැටලොග් එකෙන් තෝරගද්දී අනිවාර්යයෙන්ම ක්‍රීම් බීඩ් එකම තෝරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ ගියර් වයර් එක ඇතුළට දාලා ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට තද කරගන්න තමයි අපි චේන් පිලර් එක පාවිච්චි කරන්නේ. ඉතින් එන්නේ ඒ වගේ දේවල් වලට තමයි අපි චේන් පිලර් එක පාවිච්චි කරන්නේ. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් මම ආයෙත් පෙන්නන්නම්. ඊට පස්සේ දැන් අපි චේන් පිලර් එකකින් ක්‍රීම් බීඩ් එක තද කරගෙන මේ වගේ වැඩිපුර නූල් කොටස ඉවත් කරගෙන ඊට පස්සේ අපි එන් කැප් එක සෙට් කරගන්න ඕනනේ. එතකොට එන් කැප් එක සෙට් කරගන්නත් අපි මෙන්න මේ විදිහට චේන් පිලර් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට තමයි චේන් පිලර් එක පාවිච්චි වෙන්නේ. අපි ඊළඟට බලමු රවුන්ඩ් පිලර් එකෙන් මොකද කරන්න කියලා. මම ඔයාලට පෙන්නන්නම් රවුන්ඩ් පිලර් එක කොහොමද සහ ඒක භාවිතා වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ රවුන්ඩ් පිලර් එක. ඔයාලට පේනවා ඇති මේ දෙකේ වෙනස කොහොමද තියෙන්නේ කියලා. චේන් පිලර් එකේ රවුන්ඩ් පිලර් එකේ. ඉතින් මේ දෙකම අපිට පාවිච්චි වෙන අවස්ථා ගොඩක් තියෙනවා ජුවලරිස් හදද්දී. දැන් මෙන්න මේ වගේ ලූප් එකක් වගේ හදාගන්න තමයි අපි රවුන්ඩ් පිලර් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ටිකක් අපහසුයි චේන් පිලර් එකෙන් කරගන්න. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි අපි රවුන්ඩ් පිලර් එක පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලූප් එකක් හදාගන්න ඒ වගේ දේවල් වලට තමයි රවුන්ඩ් පිලර් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම අපිට ගොඩක් ඉයරින්ග්ස් හදද්දී ඒ වගේ දේවල් වලදී ගොඩාක්ම මේ රවුන්ඩ් පිලර් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා බ්‍රයිඩල් ජුවලරි හදන කෙනෙක් නම් ඒ වගේ දෙයකදී අනිවාර්යයෙන්ම අපිට රවුන්ඩ් පිලර් එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ තුන තමයි අපි
ජුවලරීස් හදද්දි පාවිච්චි කරන්න අවශ්‍ය අනිවාර්යම ටූල්ස් 3. ඉතින් ඒ වගේම තව වෙන ජුවලරීස් හදද්දී සාමාන්‍යයෙන් අපි රේසින් පොලිමර් ක්ලේ වගේ කරද්දී වෙනත් ටූල්ස් තියෙනවා. මම තාම ඔයාලට කියලා දෙන්නේ මේ බේසික් ජුවලරීස් හදද්දී අවශ්‍ය වෙන ටූල්ස් වර්ග ගැන. ඉතින් මෙන්න මේ 3 තමයි අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඉතින් 3ම ගත්තේ නැතත් මම අවසානයේදී පෙන්නපු රවුන්ඩ් පිල එකයි සයිඩ් කට එකයි හරි සයිඩ් කට එකයි චේන් පිල එකයි හරි අනිවාර්යයෙන්ම දෙකක් ඔයාලට අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන්නේ ගියර් වයර්. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි ජුවලරීස් හදද්දි පාවිච්චි කරන වයර් සහ ඉලාස්ටික් ත්‍රෙඩ් ගැන. ඉතින් මේ ගියර් වයර් එකෙන් තමයි මෙන්න මේ වගේ ලස්සන නෙක්ලසස් ඔයාලට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සීඩ් බීඩ් නෙක්ලස් හදද්දි සාමාන්‍ය නයිලෝන් එකෙන් හදද්දි ඒක ගොඩක් කල් අපිට පාවිච්චි කරන්න බෑ, ටිකක් ඇදෙනවා, ඒ වගේ වෙනවා. ඉතින් මේ ගියර් වයර් එක එහෙම නෙමෙයි. ඒකෙන් පාවිච්චි කරන්න පුළුවන් අපිට සෑහෙන්න. ඉතින් මේ තියෙන්නේ ඉලාස්ටික් ත්‍රෙඩ් එක. මම මේ දෙක ගැනත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් සාමාන්‍යයෙන් අපි ග්ලාස් බීඩ් බ්‍රේස්ලට් හදද්දී මේ දවස්වල මම හදන ග්ලාස් බීඩ් බ්‍රේස්ලට් හදද්දී අපි පාවිච්චි කරන්නේ මේ ක්‍රිස්ටල් ටෙක් එකේ වයිට් කලර් එක. එතකොට මම මෙතන බ්ලැක් එකක් තියාගෙන ඉන්නවා. මෙන්න මේක. ඉතින් මගෙන් බෝයිස්ලා වගේ කමෙන්ට් කරලා අහලා තිබ්බා බෝයිස්ලාගේ ජුවලරි හදන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. මම මෙතනදී පොඩි විස්තරයක් දෙන්නම්. සාමාන්‍යයෙන් බෝයිස්ලාගේ බ්‍රේස්ලට් හදද්දී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ බ්ලැක් ඉලාස්ටික් එක. මොකද ඒක ගොඩක් හයියි වගේම ගොඩක් ක්වොලිටි. ඒත් එක්කම මේ තියෙන්නේ ජුවලරි වයර් එක. එහෙම නැත්නම් අපි කියන්නේ කොපර් වයර් කියලා. ඉතින් මේ දෙක ගොඩක් වෙලාවට ගියර් වයර් එකයි කොපර් වයර් එකයි පටල ගන්න අයත් ඉන්නවා. ඉතින් මේ කොපර් වයර් එක පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ දවස්වල ඔය බ්‍රයිඩ්ස්ලාගේ හෙඩ් ඩ්‍රෙසර්ස් වලට ඒ වගේ දේවල් වලට තමයි කොපර් වයර් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම වයර් රැප් ජුවලරීස් ඒ වගේ දේවල් වලටත් කොපර් වයර් එක පාවිච්චි කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අමුද්‍රව්‍ය පර්චේස් කරද්දී මේ දේවල් වල නම් ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි. ඉතින් මේ තියෙන්නේ හෙඩ් පින් එක. ඉතින් හෙඩ් පින් එක පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා මම ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ බේසික් ෆයින්ඩින්ග්ස් ටික තමයි අපිට ජුවලරීස් හදද්දී අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට ඔයාලා හිතන්නකෝ අපි දැන් බීඩ් එකකින් වගේ ඉයරින් එකක් හදා ගන්නවා නම් ඒ වගේ දේවල් වලට තමයි මෙන්න මේ හෙඩ් පින් එක පාවිච්චි වෙන්නේ. මෙන්න මේ වගේ බීඩ් එක රඳව ගන්න. එතකොට අපි බීඩ් එක මොකක් හරි චාම් එකක් විදිහට පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවල් වලට තමයි අපිට හෙඩ් පින් එක අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අපිට මෙන්න මේ විදිහට ටූල්ස් පාවිච්චි කරලා ඉයරින් එකක් විදිහට කන්වර්ට් කරගන්න උනත් පුළුවන්. මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ රවුන්ඩ් පිල එකෙන් හෙඩ් පින් එකේ මෙන්න මේ වගේ අවශ්‍ය කොටසට නවාගෙන ඊට පස්සේ වැඩිපුර කොටස කපලා ඉවත් කරගෙන නැවත තමන්ගේ පැත්තට නවා ගත්තාම අපිට ගානට ලූප් එකක් හැදෙනවා. ඊට පස්සේ අපි ඒකට මිනි හූප් එකක් හරි හූප් එකක් හරි එහෙම නැත්නම් ඉයරින් හූක් එකක් හරි ජොයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉයරින් හූක්. මේවත් ඔයාලට ඕනම කලර් එකකින් ගන්න පුළුවන්. ගෝල්ඩ් සිල්වර් වගේ කලර්ස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් කලර්ස් වලිනුත් ඇන්ටික් කලර්ස් වලින් ගන්න පුළුවන්. ඔයාලා ගාව ෆයින්ඩින්ග්ස් ටික සහ ටූල්ස් ටික හරියට තියනවා නම් මේ වගේ පොඩි ප්‍රොසෙස් වලින් චූටි දේවල් වලින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජුවලරීස් හදාගන්න. ඉතින් මේ හැමදේම ඔයාලා ළඟ තියනවා නම් ඇත්තටම ජුවලරි වගේ බිස්නස් එකක් කරන්න ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට මේ මුලදී ටූල්ස් ටික හදාගන්න, ෆයින්ඩින්ග්ස් ටික එකතු කරගන්න, ඒ වගේ දේවල් වලට තමයි යම් කිසි හෝ මුදලක් වැය වෙන්නේ. හැබැයි අපි පටන් ගත්තට පස්සේ අපිට හරීම පොඩි මුදලක් පොඩි ගාණක් තමයි කොස්ට් වෙන්නේ මේ ජුවලරීස් හදාගන්න. ඉතින් මම අවසානයේදී පෙන්නුවේ ස්ටඩ් පින් ගැන. ඉතින් ස්ටඩ් පින් එක අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ඉයරින්ග්ස් හදාගන්න. ඉතින් මේ තියෙන්නේ ස්ටඩ් පින් එක සහ කරාඹුව හදලා ඉවර වුණාට පස්සේ කනට රඳව ගන්න මෙන්න මේ කොටස පාවිච්චි කරනවා. ඒකට කියන්නේ ස්ටඩ් බැක් ස්ටොපර්. ඒකත් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
ඉතින් ස්ටඩ් එකයි බැක් එකයි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ලස්සන මොනා හරි half purse මොනා හරි දෙයක් පාවිච්චි කරලා ලස්සන ඉයරින් එකක් හදාගන්න. ඊළඟට මම මේ ඔයාලට පෙන්නන්නේ ඉයරින් හූප්ස්, මිනි හූප් සහ වයර් හූප්. ඉතින් මේ මිනි හූප් එකෙන් නම් දැන් ඔයාලා ගොඩ දෙනෙක් දකින්නවත් ඇති. ගොඩාක් charm පාවිච්චි කරලා ඉයරින්ග්ස් හදනවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් ඒකට අපිට මේ වගේ charm එකක් අවශ්‍ය වෙනවා. ඔයාලට මිනි හූප් එකේ මෙන්න මේ වගේ ඕපන් කරන්න පොඩි කොටසක් තියෙනවා. ඒක ඕපන් කරලා මෙන්න මේ විදිහට charm එක ඔයාලට පුළුවන් එතන hang කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ඉයරින් එක හදලා ඉවර කරගන්න පුළුවන්. ඇත්තටම පොඩි process එකක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් හරිම ලස්සන ඉයරින් එකක් ඒකෙන් හදා ගන්න. ඉතින් මේ දවස්වල ගොඩාක්ම ට්‍රෙන්ඩින් යන අයිටම් එකක් තමයි මේ මිනි හූප් බටර්ෆ්ලයි ඉයරින් එක කියන්නේ. ඔයාලා ගොඩක් දකින්නවත් ඇති වෙබ්සයිට් වල ගත්තත්, ඔන්ලයින් Facebook pages වල ගත්තත් ගොඩාක් මේ ඉයරින් එක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අයිපින්. ඉතින් අයිපින් අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ඔය බ්‍රයිඩල් ජුවලරීස් වල අපි pearl chain එක ගොතා ගන්න. ඔයාලා බැලුවේ නැත්නම් බලන්න වීඩියෝ එකක් කරලා තියෙනවා මම bridal jewelries වල basic pearl chain එක හදාගන්න විදිහ ගැන. ඒකත් channel එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මෙන්න මේ වගේ pearl chain ගොතා ගන්න, earrings වලට, bracelet වලට, ඒ වගේ දේවල් වලට තමයි eye-pin එකත් අපිට ගොඩාක්ම අවශ්‍ය වෙන item එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් eye-pin එක පාවිච්චි කරලා pearl chains වගේ දේවල් හදා ගන්න. ඉතින් මේ තියෙන්නේ ඊළඟ වැදගත්ම item එක මේ jump ring. ඉතින් jump ring එකත් ඔයාලට බොහොම වැදගත් වෙනවා jewelries හදන්න. මොකද jump ring එක අපිට ඕනම හැම වර්ගයකම jewelries වලට අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ pendant එකක් chain එකකට connect කරගන්න, bracelet එකකට connect කරගන්න, earring එකකට connect කරගන්න, ඒ වගේ හැම දෙයකදීම ඔයාලට jump ring එක අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ නෙක්ලස් වලට, බ්‍රේස්ලට් වලට අපි පාවිච්චි කරන ගාංචුව. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් නෙක්ලස් එකක් හදාගද්දී අවශ්‍ය වෙන ෆයින්ඩින්ග්ස් වර්ග. මේ ටිකම තමයි ඔයාලට බ්‍රේස්ලට් එකක් හදද්දිත් අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ ගාංචුව, end cap, jump ring සහ crimp bead. මෙන්න මේ හතර තමයි ඔයාලට මූලිකවම භාවිතා වෙන්නේ necklaces හෝ bracelet හදද්දී. මම ඔයාලට දැන් මම හදාගත්ත necklace එකේ ඒ දේවල් පාවිච්චි වෙලා තියෙන්නේ කොහොමද කියන එක පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ඒක පාවිච්චි වෙලා තියෙන්නේ. end cap, jump ring සහ ගාංචුව තමයි මේ විදිහට පාවිච්චි වෙලා තියෙන්නේ. crimp bead එකෙන් තමයි මේ වයර් එක තද කරගෙන තියෙන්නේ. දැන් අවසාන වශයෙන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ chain වර්ග. ඉතින් necklaces හදද්දී අපිට අනිවාර්යයෙන්ම chains වර්ග අවශ්‍ය වෙනවා. ඉතින් මේ මංගාව දැනට stock තියෙන chain වර්ග. ඉතින් මම ඔයාලට දැන් පෙන්නපු size එක 1.5 mm size එකේ chain එක. මේක තමයි මංගාව දැනට තියෙන හීනිම chain එක. ඉතින් ඔයාලා ගොඩක් necklaces හදන්න, bracelet හදන්න, anklet හදන්න ගොඩක්ම අය ගන්නේ මෙන්න මේ chain එක. මේ වල prices ඒ වගේ දේවල් මගේ catalog එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් වෙන වෙනම. ඉතින් ගොඩක් අයට items අහද්දි මම catalog එක බලන්න කියද්දි තරහ යනවනේ. ඉතින් ඒ කියන්නේ එතන ඒ හැමදේම පැහැදිලිව දාලා තියෙන හින්දා ඒකින්දා අනිවාර්යයෙන්ම catalog එක බලන්න prices අවශ්‍යයි. ඉතින් මේ තියෙන්නේ මිලිමීටර 3 chain එක. ඉතින් මේකත් අපිට necklaces වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් gold එකයි silver එකයි දෙකම තියෙනවා. ඉතින් ඊළඟට මම පෙන්වන්න හදන්නේ මෙන්න මේ trendy chain එක. ඉතින් මේකත් අපිට අලුතින් ආවේ
ගොඩාක් අය මේකත් පර්චේස් කරනවා මේ දවස්වල. ඉතින් මෙන්න මේ ටික තමයි අපි ගාව දැනට තියෙන. දැනට නෙවෙයි අපි ගාව දැන් ගොඩක් තියෙනවා. මේ ජුවලරීස් හදද්දී මූලිකවම අවශ්‍ය වෙන ෆයින්ඩින්ග්ස් වර්ග ටික මේ ටික තමයි. ඉතින් ඔයාලට පහසුවෙන්ම තෝරගන්න පුළුවන් අපේ කැටලොග් එකට ගියොත්. ඉතින් පබලු චාම්ස් වර්ග ඒවා Tamanට කැමති විදිහට තෝරගන්න පුළුවන්. අත්‍යවශ්‍යම දේවල් ගැන තමයි මම ඔයාලට මේ හඳුන්වා දීමක් කරේ.